මේ ඉන්නේ රංජිත්. උපන්ගම දඹුල්ලේ. කොළඹ ඇවිත් දැන් අවුරුදු 2ක් විතර වෙනවා. තාත්තා නැති වුණාට පස්සේ අම්මගේ බෙහෙත් වලට නංගිගේ ඉගෙන ගන්න දේවල් වලටයි හැම දෙයකටම සල්ලි හොයන්න හිතාගෙන තමයි කොල්ලා මේ ගෙන්දගම් පොළවේ හරියට ඔට්ටු වෙන්නේ. දැන් මේ ඉන්නේ බොස් එනකම්. බොස්ව හම්බුණාට පස්සේ දවසම ඉන්ෂුරන්ස් විකුණන එක තමයි කොල්ලාගේ වැඩේ. රංජිත් 1000ක් බලාපොරොත්තු හිතේ තියාගෙන මේ කොළඹ කොන්ක්‍රීට් කඳු මැද්දෙන් එහාට මෙහාට යන ගමන් දුම් කාගෙන අවුවේ කරවීගෙන මේ රස්සාව කරන්නේ කවදම හරි රෝද 4ක් අරගෙන ගමට යන්න බලාගෙන. මට කියන්න අමතකුණානේ. කොළඹ යාළුවෝ නිසා රංජිත් එක නරක පුරුද්දක් ඇති කරගෙන තිබුණා. ඒ තමයි ඉඩක් ලැබෙන හැම වෙලාවකම කෑවට පස්සේ තේ බිව්වට පස්සේ රස්සාවේ පොඩි බ්‍රේක් වලදීත් සිගරට් එකක් බොන එක. යාළුවෝ නම් කිව්වේ ගෙදර ප්‍රශ්නයි රස්සාවේ ප්‍රශ්නයි හැමදේම අමතක වෙන්න මරු බෙහෙත සිගරට් එක කියලා. මුලින් එකකින් දෙකකින් පටන් ගත්තට දැන් නම් 8ක් 10ක් පෙවෙනවා දවසකට. ගිය මාසේ නංගිගේ ගණන් පන්තියට සල්ලි යවන්නත් බැරි වුණා. අම්මගේ සීනි අමාරුවට ආණ්ඩුවේ ඉස්පිරිතාලෙන් කරන්න බෑ කියලා ප්‍රයිවට් කරගන්න කියපු බ්ලඩ් ටෙස්ට් එකට සල්ලි යවන්නත් බැරි වුණා. යාළුවා කිව්වා වගේ සිගරට් නිසා රංජිත්ගේ ප්‍රශ්න නම් අමතකුනේ නැහැ. ඔහොම හිමීට කාලෙ ගෙවිලා ගියා. මේ දැන් කොහොමද අර කැසට් එකලේ යන්නේ? රංජිත්ගේ පරීක්ෂණ වලට අනුව දොස්තර නෝනාට සැකයි රංජිත්ට පෙනහළු පිළිකාවක් හැදිලාද කියලා. මේක හරියටම තහවුරු කරගන්න නම් මේ පොඩි ගැඩිත්තක් තියනවා කියන තැනින් කෑල්ලක් අරගෙන ටිකක් පරීක්ෂා කරන්න වෙනවා. ඒක තමයි ඔයාට අර කලින් කරා වගේ CT පරීක්ෂණයක් එක්ක පොඩි කටුවක් වගේ පපුව හරහා පෙනහළු වලට යවලා එතනින් පටක කොටසක් ගන්න පුළුවන්. අනිත් එක තමයි ඔයාගේ කට හරහා බටයක් දාලා මේ ඒ තියෙන ගැටිත්තෙන් පටක කොටසක් ගන්න පුළුවන්. හරිද? එතකොට ඔයාගේ එක්ස්රේ එකේ පේන විදිහට දැන් මේ ගැටිත්ත තියෙන්නේ ඔයාගේ ශ්වාසනාලය ළඟ නිසා අපිට ලේසි එහෙම කටින් බටයක් දාලා පටක කොටසක් ගන්න එක. අපි ඒකට කියනවා බ්‍රොන්කෝස්කෝපි පරීක්ෂණය කියලා. හරි මේ තියෙන රංජිත්ගේ පටක් කොටස. මේක පොඩි කොටස් වලට කපලා වර්ණක දාලා වර්ණවත් කරලා එක විදිය පියවර ගොඩක් ඉවර වෙලා මේ පැතොලොජිස්ට් කියන ડોක්ටර් ළඟට එනවා. එතනදී මේ පටක් කොටසේ මොනවා හරි වෙනස්කමක් තියෙනවද කියලා බලලා රිපෝට් එකක් දෙනවා. මේ රිපෝට් එකට අනුව රංජිත්ට පෙනහළු පිළිකාවක් තියෙනවා කියලා තහවුරු වෙනවා. පුදුම වෙන්න හේතුවකුත් නැහැ ඉතින්. බීබු සිගරට් ගොඩ හැමදාම වැදුන වාහන දුම දවසින් දවස ඉහළ යන වායු දූෂණයත් එක්ක මේක අහන්න දෙයක් නෙවෙයි. දොස්තර නෝනා මේ කතාව කියද්දිම රංජිත්ගේ ඔළුවට ආවේ අම්මවයි නංගිවයි. අපිට මේක දැන් වර්ගීය පිළිකාවක්ද ඒකට කොච්චර පැතිරිලා තියෙනවද මේ දේවල් දැනගන්න තව පරීක්ෂණ ડોක්ටර් කියන විදියට නම් මේකට ප්‍රතිකාර ක්‍රම දෙකක් තියෙනවා. පිළිකාව ලේ නහරවලට ළඟ තියෙන අවයව වලට ගිහින් තියනවා නම් සම්පූර්ණයෙන් හොද කරන්න බෑ. වේදනාව සහ රෝග ලක්ෂණ අඩු වෙන්න බෙහෙත් දෙනවා. පිළිකාව තියෙන්නේ තාමත් මුල් අවදී නම් අවට තියෙන ලේ නහර වලට අවයව වලට පැතිරිලා නැත්නම් ඔපරේෂන් එකක් කරලා අයින් කරන්න පුළුවන්.